හොඳ සේරලාද නැති සේරලාද කියලා බලන්න මේ. අම්මා ගැන කියලා, ලව් එකක් ගැන කියලා, විරාව ගැන කියලා වීඩියෝ එකක් TikTok එකේ දැම්මොත් විතරයිනේ. සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕන මෙතන ඈ. තේරුණාද කියන්නේ? කතන්දර බෑ. සිලබස් එකේ තියෙන කතා අපි ඉගෙන ගමු. සිලබස් එකේ තියෙන පද්‍ය පන්තියක තියෙන අර්ථයේ තියෙන ක්‍රියාවක් තියෙනවනේ ඒක අපි හොඳට විඳිමු. හැබැයි එතනින් එහා ගිහිල්ලා පුතා මේ අම්මා ගැනයි තාත්තා ගැනයි ලව් එක දාලා ගිය එක ගැන එයා ගැන අඬන්න එපයි. ඒව පයිලා කියලා යකෝ ජීවිතේ මේ කඩේ මේ අපිට කෙලුණාම ට්‍රෙන්ඩින් ප්‍රසිද්ධිය ඒක එකක්. ඒක හඹා යන එක වෙනම කලාවක්. මේකේ ඔයාගේ අධ්‍යාපන අරමුණු සාක්ෂාත් වෙන්නේ තවත් වෙනම කලාවකින්. සාද දර්ශනයක් ඇතිව ඉගෙන ගන්නට. එතකොට ඔයාටයි මටයි ලව් කරන්න හිතනවා හොඳේ. දැක්ම හදාගන්නේ හරි තැනට. ඉලක්කය හදාගන්නේ හරි තැනට. ඉලක්කය දැක්ම හරියට හදාගත්තම මේ අකා දෙන්නේ මගේ ජීවිතේ ඉලක්කයට යන්න අවශ්‍ය දේම තමයි. මේකනේ මට ඕන. මට ඕනේ අර වෙන බාහිර කතන්දර නෙවෙයිනේ කියන්නේ. ඒ හඳුනා ගැනීම හඳුනාගත්ත වෙලාවට උඹටයි මටයි ලව් කරන්න හිතන මේ මාස 8ම. ඒ මොකටවත් නෙවෙයි. උඹේ අරමුණ සඳහා මම කැප වෙනවා. ඒ තුල ඔයයි මායි අතර ගුරු සිසු සම්බන්ධතාවය කියන ලව් එක හට ගන්නවා. වෙන ලව් එකක් නෙවෙයි.